යාළුවනේ අද මං හඳුන්වා දීමක් කරන්න ආවේ කුප්පමේනිය ගහ කියන ඖෂධයේ බලය. ඉතින් යාළුවනේ අද කුප්පමේනිය ගහ මම මේ කැඳ වලට ගලවගත්ත ගහක් තමයි මේක. ඉතින් මම මේ කැඳ වලට ගලවගත්ත ගහෙන් ඉතින් මේ ප්‍රයෝජනයක් මේ යාළුවන්ටත් වෙයි කියලා අපේ සියලු මේ හිත මිතුරන්ට වෙයි කියලා තමයි මම අද වීඩියෝ එකක් කරන්නේ. මේ කුප්පමේනිය ගහ තියෙනවනේ මේ තියෙන කුප්පමේනිය ගහ. මේ තියෙන්නේ යාළුවනේ කුප්පමේනිය ගහේ මල. මේ තියෙන්නේ මල. මේ අලංකාර මලක් තියෙන්නේ ලස්සන මලක් තියෙන්නේ මේ තියෙන්නේ කුප්පමේනිය කොලේ මේ අඳුර ගන්න පුළුවන් මේ තියෙන්නේ කුප්පමේනිය ගහ සම්පූර්ණම ඉතින් යාළුවනේ මේ කුප්පමේනිය ගහ කියන්නේ පිළිකා වලට හොඳයි තමන්ගේ ශරීරයේ කුණුලේ තියෙනවා නම් ඒවට හොඳයි පොඩි කාලේ එහෙම සතෙක් සර්පෙක් කාලේ තිබ්බනම් කුණු කටුවෙක් කාලේ තිබ්බනම් පත්තෑයෙක් කාලේ තිබ්බනම් ගෝනිස්සෙක් කාලේ තිබ්බනම් ඒවටත් හොඳයි මේ කුප්පමේනිය කියන්නේ ඒ තරම් වටිනා ඖෂධ ගුණ බලයක් ඉතින් යාළුවනි මේක ඇවිල්ලා තමන්ලට මේ පරිප්පුවක් හදන විට මේකෙන් කොලයක් දෙකක් දාලා පවුලේ ඉන්න සියලුම දෙනාට පරිප්පුවක් උනත් හදා ගන්න පුළුවන් ගොස්කොළ සම්බෝලයකට මුගුණ වෙන්න මැල්ලුමකට උනත් මේකෙන් කොලයක් දෙකක් දා ගන්න පුළුවන් යාළුවනි හරි ආකාර යාළුවනි මේකෙන් හරි ආකාර මෙන්න මේ විදිහට කොලයක් දෙකක් කඩලා මෙන්න මෙහෙම මේ විදිහට මම පෙන්නන්නම් මේ හරි ආකාරම මේ තමන්ට සැරපෙක් පොළඟෙක් ගැරන්ඩියෙක් කාවිට සතෙක් ඕනම විසකෝර සත්වයක් කාපිවිට මේක ඒ තරම් බලගතු මේ කුප්පමේනිය කියන්නේ ඒ තරම් බලගතු බෙහෙතක් මේ විසකෝර සත්වයක් කාපිවිට මෙන්න මේක තමන්ගේ යාළුවෙකුට හරි කෑවනම් කුප්පමේනිය ගහක් ඒ යවට තිබ්බනම් ටක් ගාලා හොයලා මෙන්න මේ විදිහට කටේ දාලා මොන්න මෙහෙම හොඳට හපලා යාළුවනේ මේක මේ වස නෙවෙයි මේක හොඳ ඖෂධයක් ගුණ ඖෂධයක් මේක හොඳට හපන්න යනවා මෙන්න මෙහෙම හොඳට හපලා හරි ආකාරය මේක හොඳට හැපෙන්න ඕනේ ඒ කියන්නේ ඖෂධේ හොඳට හැපෙනකොට තමයි ඖෂධ නාරටිය තැලෙනකොට තමයි යාළුවනේ මේක ඖෂධ ගුණය මතුවෙන්නේ අපේ ඒ කාලේ මුතුන් මිත්තෝ වංගඩියකට දාලා කොටන්නේ ඒ ඖෂධ තියෙන ඖෂධ ගුණය තැලෙන්න තමයි කොටන්නේ දැන් හරි ආකාර මේ විදිහට හපාගත්ත එක ණයෙක් හරි පොළඟෙක් හරි විසසතෙක් හරි කාපිතන මෙන්න මෙහෙම තියාගන්න. මෙන්න මෙහෙම තිබ්බට පස්සේ මේකට විස අදිනවා යාළුවනේ. මේක ගොඩාක් වටිනා ඖෂධයක් නිසා මම විසි කරන්නේ නැවත මං කටේ දාලා යාළුවනේ මේක කනවා. යාළුව මේකෙන් මේ ප්‍රයෝජනෙට දෙයක් ගත්තනම් අපිව ෆලෝ කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න යාළුවනේ. යාළුවන්ට බුදු සරණයි, දෙවි පිහිටයි. දරුවන් සරණයි.